තමුසෙගෙන් ඇඩ්වයිස් ඕනි නෑ මට. ප්‍රේමයේ ඉදිරියේ අසීමාන්තික විදිහට හෙම්බත් වුණාම මේ තමුස කියන නම පාවිච්චි කරලා තියෙනවා. ඔබට කමෙන්ට්ස් කරන්න පුළුවන් ඒක හරිද වැරදිද කියලා. උසාවියේ බංකුවක් උඩ සිටින විට ඇගේ රූපය මැවි මැවි පෙනුනි මට. කවුරු හරි පුද්ගලයෙක් යම්කිසි ක්‍රියාවක් කරපුවාම නීතිය ඉදිරියේ වැරදිකරුවෙක් වුණොත් විතරයි ඔහු අපරාධකරුවෙක් වෙන්නේ. එතකොට කොහොම හරි ඒ අර්ථකථනයත් එක්ක මම ඉස්සරහට යන්න කැමතියි. කොහොම හරි කවියේ ආරම්භයේ පටන් ගන්නේ උසාවිය දවසේ උදේ. උසාවි දිනයේ දවසේ උදෑසන. උසාවියේ බංකුවක් උඩ සිටින විට ඇගේ රූපය මැවි මැවි පෙනුනි මට. තොල්කියා කෑගසා නම කියන විට එසැනින්ම ඇගෙන් කෙටි පණිවිඩයක් ලැබුණි මට. මිතුදමක් පමණක් ඇය පතන බව. කොහොම හරි දැන් මේ පුද්ගලයා උසාවියේ නඩුවට යන්න ඔන්න මෙන්න තියෙන්නේ. දැන් විනිශ්චයකාරවරයා ඉදිරියේ වාඩි වෙලා ඉන්න වසුන්ගෙන ඉන්නවා අර ඉදිරි පෙළ තියෙන බංකු මත. එතකොට එහෙම යන්න හදන මොහොතේ මෙයාට දැන් මේ නඩුව නෙමෙයි වැදගත් වෙලා තියෙන්නේ. නඩුව තීන්දුව මේ දවස නෙමෙයි වැදගත් වෙලා තියෙන්නේ. ඔහු හිතින් ප්‍රේම කරන ඇය තමයි මෙතන විශේෂ වෙලා තියෙන්නේ. ඒ කියලා කියන්නේ කය උසාවියේ ඉදිරියේ තිබුණට හිත ඇත්තටම ඇය සමග බැඳිලා තියෙන්නේ. ඒත් එක්කම දැන් උසාවියේ ඉස්සරහ වාඩි වෙලා ඉද්දී ඊළඟ නඩුවාරේ ඔහුගේ. තොල්කියා කෑ ගහලා නඩු අංකයයි නමයි මේ විස්තර ටික කියනවා. ඔබ දන්නවා ඇති මේ සිද්ධි ටික. එතකොට තොල්කියා කෑ ගහලා නම කියද්දිම ඔහුගේ නඩු අංකය කියද්දිම ඇගෙන් පොඩි කෙටි පණිවිඩයක් එනවා. ඒ කෙටි පණිවිඩය මෙන්න මෙහෙම තියෙන්නේ. එසැනින්ම ඇගෙන් කෙටි පණිවිඩයක් ලැබුණි මට මිතුදමක් පමණක් ඇය පතන බව. අපිට ප්‍රේමවන්තයෝ සහ ප්‍රේමවන්තියෝ විදිහට ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඇගේ එකම රික්වෙස්ට් එක තමයි අපි යාළුවෝ වගේ ඉමු කියලා. බලමු මේ තරුණයා කොහොමද ඒ කෙටි පණිවිඩය ඇගේ ප්‍රකාශනයේ වැළඳගත්තේ කියලා. එය බලා විත්ති කූඩුවට නැග්ග මම දුන්නු තීන්දුව මතකයි යාන්තමට නඩුව කල්ගිය බව. දැන් මොහුගේ හිතේ ඒ නඩුව ඒ ප්‍රශ්නය නෙමෙයි දැන් මේ වෙද්දි හිතේ තියෙන්නේ. ඔබ නිකමට ඉමැජින් කරලා බලන්න ඔබටත් ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් කියලා. ඔහු ඇය සමග අසීමාන්තික විදිහට හිතින් බැඳිලා. ඒක අවංක ප්‍රේමයක් වෙන්න ඕනේ. මොකද ඔහුට දැන් උසාවියේ යන මේ සිද්ධි ටික විනිශ්චයකාරතුමා කතා කරන දේවල්, නීතිඥවරුන්ගේ හඬ, උසාවියේ තියෙන අනිකුත් හඬ ඒ කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. ඔහුගේ කනට ඇහෙන්නේ, ඔහුගේ ඇසට පේන්නේ අර ඇගේ ප්‍රකාශනය විතරයි. අන්තිමට ඒක තැනකදී උසාවියේ එක සිද්ධියක් වෙනවා. කොහොම හරි නඩුව කල් යනවා. මොහුට මෙච්චර වැදගත් නඩුවක් යාන්තමට කල් ගියා කියන එක කියපු එක විතරයි ඇහුනේ. ඒක විතරයි ඔහුට මතක. ඊට පස්සේ එතනින් ඉස්සරහට යනවා මෙන්න මේ විදිහට. උසාවියේ එළියට ඇවිත් පිලක වාඩි වූ මම කෙටුවේ කෙටි පණිවිඩයක් ඇයට. හරි ලස්සන වචන ඛණ්ඩයක් එතන තියෙන්නේ. තමුසෙගෙන් ඇඩ්වයිස් ඕනි නෑ මට. අපේ ගොඩක් තැන්වලදී දැන් මොහුව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අපරාධකරුවෙක් විදිහට ලේබල් ගහිච්ච කෙනෙක්. එතකොට එහෙම කෙනෙක් රත්තරම් වස්තුව මැණික ඒ වගේ වචන වලින් ආමන්ත්‍රණය කරයි කියලා මේ වගේ අවස්ථාවක බලාපොරොත්තු වෙන්න බෑ අපිට. හැබැයි මේ සමාජය තුල ගනුදෙනු කරද්දි මම ගොඩක් තැන්වල දැකලා තියෙනවා සමහර දරදඬු පිරිමි ප්‍රේමයේ ඉදිරියේ අසීමාන්තික විදිහට හෙම්බත් වුණාම මේ තමුස කියන නම පාවිච්චි කරලා තියෙනවා. ඔබට කමෙන්ට්ස් කරන්න පුළුවන් ඒක හරිද වැරදිද කියලා. තමුසේ ඕයි ඔන්න ඔය වගේ වචන පාවිච්චි කරනවා. හරි ආදරණීය අවස්ථාවලදී, ඒ කියන්නේ ආදරයේ උපරිම අවස්ථාවලදී තමුස කියන නම පාවිච්චි කරනවා මම දැකලා තියෙනවා. සමහර දරදඬු හයිය හිතක් තියෙන, ඒ කියන්නේ අර පිරිමි, සැබෑ වචනයෙන්ම කියනවා නම් පිරිමි එහෙම වචන පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ එකක් තමයි මෙතනදී මොහු ප්‍රකාශ කරලා තියෙන්නේ. මෙයා ටෙක්ස්ට් එකක් විදිහට දාලා තියෙන්නේ තමුසෙගෙන් ඇඩ්වයිස් ඕනි නෑ මට. ටෙක්ස්ට් කරනවා තමුසෙගෙන් ඇඩ්වයිස් ඕනි නෑ මට. හිතමරා ආවේගයෙන් පිළිගන්නවා හැර වෙනත් විසඳුමක් නෑ මට. හැබැයි මැණිකේ වැළඳගත්තේ ගතින් නොව මුළු හිතින්මයි නුඹ. ඒ කියලා කියන්නේ මේ පෙම්වතිය මේ ස්ත්‍රිය මොකක් හරි දෙයක් කියන්නේ නැති සමහර විට ඒ කියන්නේ දැන් මේ කවියට අනුව යම්කිසි ඇඩ්වයිස් ටිකක් දීලා තියෙනවා. මොකද නැත්තම් ඇඩ්වයිස් එපයි කියලා කියන්නේ නැහැ. ඔයා හොඳට ඉන්න, ඔයා සමාජයට හොඳ මිනිස්සෙක් වෙන්න, ඔයා මේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ විදිය. එතකොට සමහර විට කියන්නේ නැති ඔයාට මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන නිසා මට ඔයත් එක්ක එන්නත් බෑ කියලා. ඔය වගේ දේවල් සාමාන්‍ය ගැහණු කියනවනේ. එතකොට
අන්තිමට මේ කාන්තාවගේ පිළිතුර වෙලා තියෙන්නේ අපි යාළුවෝ වගේ ඉමුයි කියන එක. දැන් ඔබ දන්නවා හොඳටම ආදරය කරපු දෙන්නෙක්ට කවදාවත් යාළුවෝ වගේ ඉන්න බෑ. විශේෂයෙන් පිරිමියෙක්ට. කවුරු හරි පිරිමියෙක් කාන්තාවක් කියනවා නම් අපි යාළුවෝ වගේ ඉමුයි කියලා කවුරු හරි පිරිමියෙක් ඒක ඇක්සෙප්ට් කරනවා නම් ඔහු බලාපොරොත්තු වෙන දවස එනකල් විතරයි ඒ මිතුදම තියෙන්නේ කියලා කියන්නේ ඔහු අවස්ථාවක් එනතුරු බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ ආදරය කරපු දෙන්නෙක්ට යාළුවෝ වගේ ඉන්නවයි කියන එක හරිම විහිළුවක්. ඒක ඔබත් දන්නා මමත් දන්න ඇත්ත කතාවක්. ඉතින් ඒ නිසා මේ පිරිමියා උසාවියේ ඉදිරියේ මොන වැරද්ද කරලා තිබුණත් අධිකරණයට මොන විදිහේ ඒ කියන්නේ අධිකරණයේ ඉදිරියේ මොන වැරද්දක් කරලා තිබුණත් ඔහු හරි අවංකයි කියලා ඒ වචන කණ්ඩයෙන් අපිට පේනවා. මොකද මෙයා එක තැනකදී කියනවා මම ඔබව වැළඳගත්තේ ගතින් නෙමෙයි මම ඔබව හිතින් අල්ලගත්තේ. එහෙම හිතින් අල්ලගන්න බැදී පිරිමියෙක් විදිහට, තරදඩු පිරිමියෙක් විදිහට අතාරින්න හරිම අපහසුයි. ඒ හැඟීම ඔබට දැනෙනවා ඇති. නුඹ දෙස නොබලා හැරෙන්නම් මම සංසාරේ කෙලවරකවත් මිතුරෙකු නොව උනොත් පෙම්වෙතෙකු පමණක් බව. අන්තිමට හරි ලස්සන රික්වෙස්ට් එකක් කරනවා. මට කවදාවත් ඔයත් එක්ක යාළුවෙක් වගේ ඉන්න බෑ. ඒ කියන්නේ අවංකව ආදරය කරලා තියෙන්නේ. අවංකව ආදරය කරලා තියෙන්නේ. සංසාරේ කවදාවත් මට ඔයත් එක්ක මේ ආත්මේ විතරක් නෙමෙයි සංසාරේ කවදාවත් කිසිම භවයකදී මට ඔයත් එක්ක යාළුවෙක් විදියට ඉන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම එනවා නම් එන්නේ පෙම්වතෙක් විදියට පමණයි. මොහු අන්තිමේට හරි අවංකව ඇයට කියනවා මට කවදාවත් ඔයත් එක්ක යාළුවෙක් විදියට මිතුරෙක් විදියට ඉන්න බෑ. මේ භවයේ මට ඔයත් එක්ක පෙම්වතෙක් වෙන්න බැරි වුණාට ඊළඟ භවයක වුණත් මට ඔයත් එක්ක පෙම්වතෙක් වෙන්න ඕනේ මිසක යාළුවෙක් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔහු හරිම ගෞරවනීය විදියට ඒ ඉල්ලීම ඉදිරිපත් කරනවා. සංසාරේ කවදා හරි මම ඔයා ගාවට එනවා නම් එන්නේ පෙම්වතෙක් මිස පමණයි. නැතුව කිසිම මිත්‍රත්වයක් ගොඩනගා ගන්න මට අවශ්‍යතාවයක් නැහැ. ඒ කියලා කියන්නේ අර කාන්තාව කියන්නේ අපි යාළුවෝ විදියට ඉමු, අපි යාළුවෝ විදියට කතා බහ කරමු, අපි යාළුවෝ විදියට හැසිරෙමු කියලානේ. ඒක මේ පිරිමියා කොච්චර අවංකද කියනවා නම් කිසිම මොහොතකදී ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒ වගේම රඟපාන්න යන්නෙත් නැහැ. ඔහු කෙලින්ම ඇයට කියනවා මට වෙන්න ඕනේ පෙම්වතෙක් විතරයි, නැතුව යාළුවෙක් නෙමෙයි. ඒ වගේ දරදඩු කටෝර පිරිමියස්සේ හැංගිච්චි මට මේ කවිය කියවද්දි හිතුණා මේක තමයි සැබෑම පිරිමි ආත්මයක රියැලිටිය. මොකද පිරිමින්ට ඕනතරම් කාන්තාව යූස් කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නැති පිරිමියා ඉන්නවා නම් ඔහු අධිකරණයේ ඉදිරියේ කවුරුණත් ඒ කියන්නේ ප්‍රේමය තුල අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔහු අවංක ප්‍රේමවන්තයෙක් නම් ඔහු මේ කවිය පුරාවටම ඒ කාන්තාවට එක සිතින් අවංකව ප්‍රේම කරලා තියෙනවා. ඒ කියලා කියන්නේ ආදරයේ උත්තරීතරම අවස්ථාව. සැබෑම ප්‍රේමයකට ඔහු ගිහිල්ලා තියෙනවා.